ඔයාලා ඩුබායි වලට එන්න බලාගෙන දින්නේ. එහෙම නැත්නම් ඩුබායි වලට ඇවිල්ලා දින්නේ. එහෙනම් නෝල් කාඩ් එක ගන්න අමතක කරන්න එපා. ට්‍රැවල් කරන්න නම් මේක තමයි ඊසිම ක්‍රමය. අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් මේ කාඩ් එක ගැන සම්පූර්ණ විස්තරය. නෝල් කාඩ් එක කියන්නේ මොකද්ද? නෝල් කාඩ් එක කියන්නේ ඩුබායි RTA එකෙන් දෙන ස්මාර්ට් ට්‍රැවල් කාඩ් එකක්. නෝල් කාඩ් එක අතේ තියෙනවා නම් ඔයාට ආයි ටිකට්ස් ගන්න ඕනේ නෑ. මේක පාවිච්චි කරන්න හරිම ලේසි. ඔයාලා මෙට්‍රෝ එකේ, බස් එකේ, එහෙම නැත්නම් ට්‍රෑම් එකේ යනවා නම් එන්ටර් වෙද්දි මේක මැෂින් එකට ටැප් කරන්න. ආයි එක්සිට් වෙද්දි මැෂින් එකට ටැප් කරන්න. එච්චරයි. අනිත් එක කෑෂ් නැති නිසා හරිම ලේසි. මේ නෝල් කාඩ් එක අපිට කොහේද පාවිච්චි කරන්න පුළුවන්? අපිට පාවිච්චි කරන්න පුළුවන් ඩුබායි මෙට්‍රෝ එකේ, පබ්ලික් බසස්, ඩුබායි ට්‍රෑම්, වෝටර් බස්, ටැක්සි, ෆෙරි, ඒ වගේම RTA පාකින් වලටත් අපිට මේ කාඩ් එකෙන් පේමන්ට්ස් කරන්න පුළුවන්. තව දෙයක් තමයි සමහර ෂොප් වලට අපිට පේමන්ට් මෙතඩ් එකක් විදිහට මේ නෝල් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. නෝල් කාඩ්ස් ಜಾති 4ක් තියෙනවා. මං ගාව කාඩ් දෙකක් තියෙනවා. රෙඩ් කාඩ් එක හොඳයි ටූරිස්ට්ලට ෂෝට් ට්‍රිප්ස් වලට. සිල්වර් කාඩ් එක තමයි most පොපියුලර්ම කාඩ් එක. මේ කාඩ් එක ඩිරම් 25ක් වගේ පොඩි ගානකට ගන්න පුළුවන්. ඒ වගේම ඩිරම් 19ක්ම ඔයාලට මේකේ ක්‍රෙඩිට්ස් විදිහට යූස් කරන්න පුළුවන්. ගෝල්ඩ් කාඩ් එකෙන් පුළුවන් ගෝල්ඩ් ක්ලාස් කැබින් එකේ කම්ෆර්ටබල් විදිහට ඔයාලට ට්‍රැවල් කරන්න. හැබැයි ඔයාලා ගෝල්ඩ් කැබින් එකේ යද්දී ඔයාලට සිල්වර් කාඩ් එක වගේ ඩබල් චාර්ජ් වෙනවා. ඒ වගේම බ්ලූ කාඩ් එක රෙසිඩන්ස්ලට තියෙන කස්ටමයිස් කරන්න පුළුවන් කාඩ් එකක්. බ්ලූ කාඩ් එක ස්ටුඩන්ට්ස්ලට, සීනියර් සිටිසන්ස්ලට, ඒ වගේම people of determinationsලට ඩිස්කවුන්ට් උත් ලැබෙනවා. කාඩ් එකේ බැලන්ස් එක බලන්න RTA එකෙන් රිලීස් කරලා තියෙනවා නෝල් පේ කියලා ඇප් එකක්. මේක Play Store එකෙන් හරි App Store එකෙන් හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කොහොමද අපි මේකෙන් කාඩ් එකේ බැලන්ස් එක බලන්නේ? මම කියලා දෙන්නම් කොහොමද බලන්නේ කියලා. ඉතින් ඔයාලට ෆෝන් එකට ඇප් එක දැම්මම මෙන්න මේ විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්නේ. මේකේ ඔයාලට පුළුවන් টොප් අප් කරන්න, ඒ වගේම කාඩ් එකේ කීයක් තියෙනවද කියලා බැලන්ස් එක චෙක් කරන්න. අපි බලමු බැලන්ස් එක චෙක් කරන විදිය. මෙන්න මේ අයිකන් එක ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එක වැටෙනවා. එතකොට අපිට පුළුවන් අපේ කාඩ් එක පිටිපස්සෙන් තිබ්බ ගමන් කාඩ් එක රීඩ් වෙනවා. දැක්කනේ? මෙන්න මේ විදිහට අපිට බැලන්ස් එක බලන්න පුළුවන් මෙතනින්. ඒ වගේම අපි විසිට් කරපු ටික බලන්න පුළුවන්. ඒ වගේම කාඩ් එකේ ඩීටේල්ස් උත් මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. එහෙම නැත්නම් මෙට්‍රෝ ස්ටේෂන් එකක් ගාව හරි බස් ස්ටොප් එකක් ගාව හරි මෙන්න මේ වගේ මැෂින් එකක් දැක්කොත් මෙතනින් টොප් අප් කරගන්නත් පුළුවන්. මේ කාඩ් එක යූස් කරනවා නම් අනිවාර්යෙන් කාඩ් එකේ අඩුම ඩිරම් 750ක් තියෙන්නම ඕනේ. අනිවාර්යයෙන්ම ඔයාලා එන්ටර් වෙද්දී ඒ වගේම එක්සිට් වෙද්දී කාඩ් එක ටැප් කරන්න. හදිසියත් ඔයාලට ටැප් කරන්න අමතක වුණොත් මැක්සිමම් ෆෙයා එක එකෙන් කැපෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක ටැප් කරන්න කියලා. බස් එකේ තියෙන මැෂින් එකට. එහෙමත් නැත්නම් මෙට්‍රෝ එකට ගියාම ඔයාලට තියෙනවා ගේට් එකක්. ඒ ගේට් එකේ මැෂින් එකට මෙන්න මේ වගේ ටැප් කරන්න. ඩුබායි සිටි එකේ වර්ක් කරන අයට, ටූරිස්ට්ලට, ඒ වගේම වටපිටාව බලන්න යන අයට නෝල් කාඩ් එක තමයි ඊසිම සිස්ටම් එක. ඉතින් ඔයාලා ඩුබායි වලට එන්න ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඩුබායි වලට ඇවිල්ලා නම් ඉන්නේ මේ නෝල් කාඩ් එක ගන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ යූස්ෆුල් ඩුබායි ටිප්ස් දැනගන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඩුබායි ඉන්න යාළුවට එහෙම නැත්නම් ඩුබායි වලට එන්න ඉන්න යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ලයික් එකක් දාලා බෙල් අයිකන් එක ක්ලික් කරලා අපිත් එක්ක ඇලර්ට් එකේ ඉන්න. අදට මම යනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.